දීන්ගේ විශාලතම බරාවිතොගය හමුදාවාතී. 58 වන සේනාංකය මෙතෙක්පත් කරගත් විශාලතම බරාවිතොගය මෙය බව එහි සිටින අනුර දොරකුඹුර පවසයි. වන්නේ මානුෂීය මෙහෙයුමේදී 58 වන සේනාංකයේ අත්පත් කරගත් විශාලතම බරාවිතොගය අද අත්පත් කරගත්තා. මිලිමීටර් 130 ප්‍රමාණයේ කාලතුවක්කු අවි දෙකක් හා මිලිමීටර් 120 ප්‍රමාණයේ අවියක්ද මේ අතර පවතිනවා. එම අවි ඉදිරි ආරක්ෂක කලාපය තුලයි තවම පවතින්නේ. පාදයෙන් ක්‍රියාත්මක කරන පැඩල් ගන් නැමැති අවියක්ද රණවිරුවන් අතරපත් වීම විශේෂත්වයක්. උණ්ඩ 4ක් එකවර නිකුත් කළ හැකි බැරල් 4කින් සමන්විත මෙම අවියෙන් කපි රියානාවලට පවා පසුගිය කාලයේදී ත්‍රස්තවාදීන් වෙඩි තැබුවා. 58 වන සේනාංකයේ 20 වෙනි ගජබා රෙජිමෙන්තුවේ රණවිරුවන් අත්පත් කරගත් මෙම අවියේ කොටස් කිහිපයක් ත්‍රස්තවාදීන් සංගවා තැබුවද අවිය ක්‍රියාකාරී තත්ත්වයෙන්ම පවතිනවා. ත්‍රස්තවාදීන් විදේශ රටකින් ආනයනය කර ඇති මෙම අවිය වෙනත් වාහනයක ආධාරයෙන් තැනින් තැනට රැගෙන යා හැකියි. පසුගිය කාලය පුරාම ත්‍රස්තවාදීන් මෙම අවියෙන් පහර දෙමින් රණවිරුවන්ගේ ගමන අඩාල කිරීමට උත්සාහ කළා. එකවර මේන් නිකුත් වන උණ්ඩ 4 උඩුගුවනේදී පවා පුපුරා යනවා. එසේ පුපුරා යාමෙන් සිදුවන හානිය අතිවිශාලයි. රණවිරුවන්ට ප්‍රබලතම අභියෝගයක් වුණේ මෙම අවියයි. පැඩල් ගන් නැමැති අවියට අමතරව බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකයේ 581 වන බලසේනාවේ 20 වෙනි ගජබා රෙජිමෙන්තුවේ රණවිරුවන් තවත් අවිතොගයක් අද අත්පත් කරගත්තා. T56 වර්ගයේ ගිනි අවි 25ක්, RPG අවි 5ක්, LMG අවි 2ක් ඇතුළු අවි රැසක් මෙසේ අත්පත් කරගත්තා. සමස්තයක් ලෙස සැලකීමේදී 58 වන සේනාංකයේ පසුගිය දින දෙක තුළදී පමණක් ත්‍රස්තවාදීන්ගේ T56 වර්ගයේ ගිනි අවි 400ක් පමණ අත්අඩංගුවට ගත්තා. මෙම කාල සීමාවේදී මියගිය ත්‍රස්තවාදීන් 120 දෙනෙකුගේ පමණ සිරුරු රණවිරුවන් අතරපත් වුණා. මීට වඩා විශාල පිරිසක් මිය ගොස් සිටිනවා. අවසන් ත්‍රස්තවාදයාද විනාශ කරමින් රටට පූර්ණ නිදහස උදා කිරීම සඳහා මේ රණවිරුවන් ඉතා ඉහළ චිත්ත ධෛර්යයෙන් යුතුව ක්‍රියා කරනවා. මම අනුර දොරකුඹුර පුදුකුරුරු ප්‍රදේශයේ සිට